ඉතින් අද අපි වීඩියෝ එකකින් ගෙනාවේ අද උදෑසන සිටම සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා කතා බහට ලක් කරන මාතෘකාවක් ගැන. ඒ තමයි ජනප්‍රිය නළු ඉසුරුගේ හා ජනප්‍රිය නිලි දේශානිගේ ආදර සම්බන්ධතාවය දෙකඩ වී යාම ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් ඔයාලා දන්නවා ඇති ඉසුරු හා දේශානි කියන්නේ දැන් කලක සිට පින්වතුන් කියලා. මේ දෙන්නගේ ආදර කතාව සම්බන්ධයෙන් ගොඩක් දෙනා සුබපැතුවා වගේම ගොඩක් දෙනා විරුද්ධව අදහස් දැක්වුවා. ඒ දක්වපු විරුද්ධ අදහස් වලින් ගොඩක් දෙනෙක් කියා සිටියේ ඉසුරුට පුළුවන් ද එක ඉන්න තරින්දි චුලක්ෂිත් එක්ක ඉන්න බැරි ඉසුරු කොහොමද ඔයත් එක්ක ඉන්නේ? ඉසුරු කරන්නේ බොරු රංකෑමක්. මෙන්න මේ වගේ අදහස් ඒ අතරින් කිහිපයක් වෙනවා. ඉතින් මේ අදහස් අද වෙනකොට ඇත්තක් වෙලා තියෙනවා කියලා අපිට පෙනී යනවා. ඊට හේතුව දේශානි විසින් ඊයේ රාත්‍රියේදී මේ පළ කරලා තියෙන සටහන. මේ දැස බැලුවාම ඒ ගැන අපිට හොඳට පෙනී යනවා. උපුටා ගැනීම. සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ වෙස් වලාගෙන. ඇත්ත සතාව හංගගෙන. ආදරේ කිය රඟපාගෙන අවංක හිත් එක්ක සෙල්ලම් කරන එක. ඇත්තටම මං ඒ වගේ මිනිස්සුන්ට කියන්න ඕන නම් දන්නේ නැහැ. හැබැයි මට ඒ වගේ අය මිනිස්සු කියලා නම් හිතන්න අමාරුයි. මගේ ජීවිතේ එක් කාල සීමාවකදී මටත් ඒ වගේ ආත්මයක් හම්බුණා. නොසැහෙන්න ආදරය කරා. විශ්වාස කරා. මගේ ජීවිතයේ වටිනාම කියන දේවල් කැප කරන්න සිද්ධ වුණා. ඔව් හැමෝම මට බැන්න. මාව විවේචනය කරා. මට දොස් කිව්වා. මගේ දෙමාපියන්ට දොස් කිව්වා. ඒ වගේම මටත් හොඳ කිව්වා. අවවාදයක් දුන්නා. මන් දන්න නොහඳුනන ගොඩක් මිනිස්සු මට කතා කරා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. මොනම හරි හේතුවකට වුණත් ඇත්ත පෙන්වන්න ගොඩක් උත්සාහ කරාට අපි කවුරුත් අවංකව ආදරය කරද්දී අන්ධ වෙනවනේ. මටත් උනේ ඒකයි. ඒ වගේ මිනිස්සුන්ට කොච්චර අපි වටිනාකමක් ආදරයක් ගෞරවයක් දුන්නත් මනුස්සකමක් ගෑවිලාවක් නැති එවුන් වගේ හැසිරෙන්නේ පවටද කියලා මන් දන්නේ නැහැ. අවංකව ආදරයක් ලැබෙද්දී අඩුමේ ඒ මනුෂ්‍යත්වයේ වෙනුවෙන්වත් වටිනාකමක් දෙන්නේ නැතිව තිරිසන්නු වගේ තමන්ගේ ගැහණිය ළඟින් ඉද්දි කුමන හෝ අරමුණකට වෙනත් ගැහණුන් හොයාගෙන යන්නේ උන්ගේ තියෙන අඩු මානසිකත්වයක් නිසාද නැත්නම් එක හිතක් මැත්තේ නැහෙන වගකීම ගන්න බැඳීම් වලට ගෞරවයක් දෙන්න බැරි තරම් පහත් දුර්වල පෞරුෂයක් තියෙන නිසාද නැත්නම් කොච්චර වුණත් කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැති නිසා වෙන්නත් ඇති නේද? මම මේ පෝස්ට් එකක් දාන පළවෙනි වතාව. ඔව් මේක මගේ පෞද්ගලික කාරණයක් සම්බන්ධව තමයි. හැබැයි මේක මුළු රටක් කතාවට ලක් වුණු සෝෂල් මීඩියා වල දවස් ගණන් මාස ගණන් කතා කරපු දෙයක්. ඒ නිසායි මෙහෙම පෝස්ට් එකක් දාන්න හේතුව. මොකද මෙතනින් පස්සේවත් අනවශ්‍ය ප්‍රශ්න අහන්න හිතන් ඉන්න අයට මං හිතනවා දැන් යම්කිසි දැනුවත් වීමක් ඇති කියලා. මේ සම්බන්ධයෙන් මට මිනිස්සු බැන්නත් නැවත විවේචනය කරත් මේක තමයි ඇත්ත. ඉතින් බොහෝ වේදනාත්මක කාලවකවානුවකට පසු මම තේරුම් ගත් එකම දේ තමයි අපි ආදරය කරන්න ඕන කැප වෙන්න ඕන Tamanට කියලා ආත්ම ගෞරවයක් තියෙන මිනිහෙක්ට විතරයි කියලා. ඉතින් ওই විදිහට තමයි දේශානි තමන්ගේ සමාජ මාධ්‍ය තුල ඔවුන්ගේ ආදර සම්බන්ධතාවයේ බිදී යාමක් හා ඉසුරුගේ පැටිකිරිය ගැන කියලා තිබුණේ. ඉතින් අපි බලමු ඉසුරු මේ සම්බන්ධයෙන් මොන වගේ දෙයක් කියයිද කියලා. ඉතින් මේ වගේ උණුසුම් ගොසිප් බලන්න දැන් අපේ YouTube channel එක subscribe කරන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න.